සුබ දවසක් ඔයාලා හැමදිනාටම. මම අද ඔයාලට කියා දෙන්න යන්නේ ගෙදරදීම මාළු පැටිස් හදා ගන්න විදිහ. ඉතින් ලේසි පහසුයි රසයි. ඒ වගේම මේ දවස්වල පවතින කොරෝනා සංගතත්වය නිසා ඔයාලට කඩෙන් කන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දෙයක් අපිට ගෙදරදීම හදාගෙන කන්න පුළුවන්. හරිම ලේසි. ඒ සඳහා අවශ්‍ය දේවල් තමයි මේ තියෙන්නේ. මම පිටි කිලෝ එකක් කරන් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට මම එකට ලුණු දාගෙන හොඳට අතින් කලවම් කරගෙන අයිස් වතුරෙන් තමයි මම පිටි අනාගන්නේ. මේ විදිහට අයිස් වතුර ටික ටික පිටි වලට දාගෙන අපි හොඳින් අනා ගන්න ඕනේ. මේ ප්‍රමාණයට අපි පිටි ටික අනාගෙන අපි මේකට තෙල් දා ගන්නවා. තෙල් දාලා හොඳින් මේ විදිහට අනා ගන්න ඕන. අපි අවශ්‍ය ප්‍රමාණයට මේ ප්‍රමාණයට එනකම් තෙල් දාගෙන හොඳට අනාගෙන පිටි ගුලිය මේ විදිහට අපි වාචනයකට තියලා තද කරලා උඩින් තෙල් දාගෙන හොඳට තෙල් ගාගෙන අපි මේක වහලා තියනවා ලන්ච් ෂීට් එකකින්. පැය දෙකක් වහලා තියනවා මම. ඒ අතරේ මම පැටිස් එකට දාන මිශ්‍රණය හදා ගන්නවා. මම පොලොස් තියෙන නිසා පොලොස් තරම් තියෙනවා. තඹපු අලාරන් තියෙනවා. මාළු තම්බල පොඩි කරලා අරන් තියෙනවා. බීලුණු ගෙඩියක් අරන් තියෙනවා පොඩියට කපාගෙන. කොච්චි මිරිස් තලාගෙන තියෙනවා. සුදු ලුණු කරපිංචා ඉඟුරු හොඳින් තලාගෙන තියෙනවා. ඉඟුරු ටිකක් වැඩිපුර දාගන්න ගොඩක් රසයි. රම්පය අරන් තියෙනවා මම. හරි අපි දැන් මේ වෙලාවේ තාච්චියක් ලිපේ තියාගෙන ඒකට තාච්චි රත් වුණාට පස්සේ අපි තෙල් දාගමු. මම තෙල් ටිකක් වැඩිපුර දාගන්නවා මම ගොඩක් හදන නිසා. ඉස්සෙල්ලාම අපි මේකට හීනේට කපාගත්ත බීලුණු ටික දාගෙන ඒ ටික බෙද ගන්න ඕනේ. මේ විදිහට රන්වන් පාට වීගෙන එනකොට අපි මේකට තලාගත්ත ඉඟුරු කරපිංචා සුදු ලුණු ටික දා ගන්නවා. දැන් මේ ටික හොඳින් කලවම් කරගෙන විනාඩියක් පමණ ගියාට පස්සේ මේ විදිහට අපේ මේ ටික හොඳට කර වෙලා තියෙන්නේ. අපි අතරේ රම්පෙ ටික තෙල් වලට දා ගන්නවා. සුවඳ එන්න, සුවඳ වගේම රස වැඩි වෙන්න. මේ විදිහට දාගෙන අපි මේකට දාගන්නවා කොච්චි තලාගත්ත ටිකක්. ඒකත් අපි හොඳින් කලවම් කරගෙන අපි දැන් මේකට කෑලි මිරිස් එකතු කරගන්නවා. ගම් මිරිස් අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි දාගන්නවා. සැරට කන්න අවශ්‍ය නම් ඔයාලා ටිකක් වැඩිපුර දාගත්තට කමක් නැහැ. ඊට පස්සේ හොඳින් කලවම් කරගෙන අපි මේකට තලාගත්ත පොඩියට තලාගත්ත පොලොස් ටික මේකට කලවම් කරගන්නවා. හරි දැන් අපි තම්බලා පොඩියට කෑලි තලාගත්ත මාළු ටිකත් අපි මේකට කලවම් කරගන්නවා. මේ විදිහට කලවම් කළා අපි මේකට එකතු කරගමු දැන් තම්බගත්ත අල ටිකත්. මම අල ගොඩක් පොඩි කරගත්තේ නැහැ. මොකද අපි මේ මිශ්‍රණය කලවම් කරනකොට අල ගොඩක් තවත් තැලෙන නිසා ඉතුරු අල ටිකක් දාගෙන අපි හොඳින් කලවම් කරගමු. අපි මේ වෙලාවේ මේකට ලුණු දා ගන්නවා. දැන් අපි මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. හරි අපි දැන් අපේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. අපි බලමු දැන් අපේ පිටි ටික අනාගත්ත ටික කොහොමද කියලා. පැය දෙකකට පස්සේ මම මේ ඇරලා බලනවා මේක.
ඒක මෙලික් වෙලා තියෙනවා හොඳට. මේ විදිහට අපි හදාගත්ත පිටිකුලිය පොඩි බෝල හදාගන්නයි අපි දැන් හදන්නේ. මේ වගේ ප්‍රමාණයට පොඩි බෝල අපි හදාගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්ත බෝල ටික දැන්. මේ විදිහට බෝලයක් අරගෙන මේ විදිහට තුනී කර ගන්නවා. ගොඩාක්ම තුනී කරන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට මේ විදිහට තුනී කරගෙන අපි හදාගත්ත මිශ්‍රණය එකකින් තියලා අවශ්‍ය නම් ඔයාලට බිත්තර තියාගන්න පුළුවන් එකට මේ විදිහට නමා ගන්න ඕන. ගොඩක් අයට ප්‍රශ්න තියෙන්නේ පැටිස් එක හැඩයට හදාගන්න අමාරුයි. ඉතින් මේ විදිහට තමයි පැටිස් එක අපි හදාගන්නේ. තව එකක් හදලා පෙන්නන්නම් මම ඔයාලට. අපි දැන් අරන් තියෙනවා බිත්තර සුදු මද, බිස්කට් කුඩු අරන් තියෙනවා. අපි හදාගත්ත පැටිස් ටික තමයි මේ තියෙන්නේ. අපි පැටිස් එකක් අරන් බිත්තර සුදු මද එකට දාලා හොඳින් බිත්තර සුදු මද එකට තවරලා අපි බිස්කට් කුඩු තවර ගන්නයි හදන්නේ. මේ විදිහට බිස්කට් කුඩු එකට දාලා හොඳින් වටේ තවරනකම් බිස්කට් කුඩු තවර ගන්නවා වටේ. මේ තියෙන්නේ අපි හදාගත්ත පැටිස් ටික. අපි දැන් හදන්නේ තෙලේ බැද ගන්න ටික. මේක අපි බැද ගන්න ඕනේ කෙම්පු තෙලේ. මේ වගේ පැටිස් ටික දාලා ටිකක් වෙලාවක බැද ගන්න ඕනේ. මොකද පාන් පිටි අමු වෙන්නේ නැති වෙන්න අපි ටික වෙලාවක් මේක බැද ගන්න ඕනේ. මේ විදිහට තමයි බැද්දහම මේ වගේ පාට එනකම් අපි බැදගෙන දාගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්ත මාළු පැටිස්. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ගෙදරදීම රසට පිරිසුදුව පැටිස් හදාගෙන කන්න හවස තේරුණ වෙලාවට හරිම රසයි. ඉතින් ඒ වගේම මේ වගේ අලුත් වීඩියෝ එකක් ආයෙත් අරන් එන්නම්. ඔයාලා මාව subscribe කරන්න, bell icon එක click කරන්න, like කරන්න, share කරන්න.